ලෙක්චර්ස් යන දවසක්. හරි වැඩේනේ තමයි උනේ. ඔන්න වහින්න පටන් ගත්තා. ඔයාලට මතකනේ කලින් දිට්ටු ආපු වෙලාවේ අපේ හොස්ටල් එක ඉස්සරහා මහවැලි ගඟනේ තියෙන්නේ. මේකේ වතුර එන්නම වැඩි වෙන්න ගත්තා. ඉතින් අර ලෙක්චර් එක මැදදී අපිට කිව්වා පුළුවන් තරම් ඉක්මනට හොස්ටල් වලට යන්න, පුළුවන් අය ගෙවල් වලට යන්න කියලා. ඊට පස්සේ ඉතින් අපි ලෙක්චර් හෝල් එකෙන් හොස්ටල් එකට ඇවිත් හොස්ටල් එකකින් යන්න පිටත් වෙනකොට 11:00 විතර ඇති. දැන් ඉතින් මේ මගේ යාළුවයි හොස්ටල් එකේ ඉඳන් පොළොන්නරුවේ යන කායකවද පටන් ගහයිද කියන්න බෑ ඉතින්. ඔන්න ඉතින් 5:00 වගේ වෙනකොට මට ගෙදරට යන්න පුළුවන් වුණා. ගෙදර ගියාම නම් හිතට මාර නිදහසක් තියෙනවා. මේ ඉතින් දෙවෙනි දවස අපි ගියානේ මගේ ලෙවල් කාලේ යාළුවෙක්ගේ ගෙදර. යාළුවගේ ෆොටෝ ෂූට් එක කරන්න අපි ගියා එලගෙවල් ළඟ තියෙන ලස්සනම ප්ලේස් එකකට. බලන්නකො ඉතින් ඒකෙදි ගත්ත වීඩියෝ ටිකකුත් මම ඔයාලට දාලා තියෙනවා. කතා නොකර දැන් බලමුකෝ එහෙනම්. කාලෙකින් හිතට ලොකු නිදහසක් දැනෙනවා පරිසරයත් එක්ක. ඔයාලා බලන්නකො ඉතින්. බලන්නකො ඉතින් කොහේ ගියත් ෆොටෝස් ගන්න අමතක කරන්නේ නෑනේ. එතනදි ගත්ත ෆොටෝස් ටිකකුත් මම වීඩියෝ එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔන්න ඉතින් අපි හොස්ටල් එකෙන් ආවේ 3 වෙනිදානේ. ඊට පස්සේ ඔන්න හොස්ටල් එකෙන් අපිට මෙසේජ් එකක් දාලා තිබුණා 10 වෙනිදා සුපුරුදු පරිදි ඇකඩමික් පටන් ගන්නවා කියලා. ආයෙත් ඉතින් කැම්පස් එකට යන්න තමයි තියෙන්නේ. සතියක් විතර ගෙදර නිදහසේ ඉඳලා රසට කෑම කාලා ආයෙත් ඉතින් හොස්ටල් එකේ ගිහින් කැන්ටින් එකෙන් කනවා කියලා මතක් වෙනකොට දැන් යමු ඉතින් මාත් එක්ක එනම් ආයෙත් හොස්ටල් එකට. කොහොම හරි අපිට 7 වෙනි සිකුරාදා තියෙන තිබ්බ ඉංග්‍රීසි කොන්සර්ට් එකත් කැන්සල් වුණානේ වැස්ස නිසා. ඒක ඉතින් ආයෙත් තියන්න වෙයිද නැද්ද කියලා කියන්න බෑ හරියට. ඔන්න ඉතින් පැය 4ක විතර ගමනකින් පස්සේ අපේ සුපුරුදු නවාතැනට අපි ආවා. දැන් මේ ගලා හන්දියෙන් අපි හොස්ටල් එකට යනගමු. ඉතින් අපි හොස්ටල් එකට එනකොට 11:20ට විතර ඇති. අපේ පොළොන්නරුවට වහින්න නැති වුණාට මෙහෙට නලම හොඳටම වැස්ස තාම.
ඔන්න ඉතින් ඒත් එකම කියන්න ඕන තව පුංචි දෙයක් තියෙනවා. අදින් පටන් ගත්ත A level exam එක A level කරන නාගිල මාලලා හැමෝටම තමන්ගේ පුළුවන් උපරිම කරන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි තමන් පාඩම් කරපුවා හැම දෙයක්ම ප්‍රශ්න හරියට බලලා කල්පනා කරලා මනස නිරවුල් කරගෙන උත්තර ලියන්න. ඒ වගේම කාලය හොඳට කළමනාකරණය කරගන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳ රිසල්ට් එකක් අරගෙන කැම්පස් එන්න. ඔන්න ඉතින් හොස්ටල් එකට මම නම් ආවා. හැබැයි මගේ අනිත් යාළුවෝ දෙන්න ඇවිල්ලා නැහැ තාම. ඔයාලට මතකද ළමයි ගිය පාරේ දිට්ටුවා එකෙන් පස්සේ මේ කැම්පස් එකේ සරසවි විදුලි පළවෙනි ෆ්ලෝර් එකේ යට වුණානේ. මේ පාර නම් එහෙම දෙයක් කළා නැහැ. හැබැයි ඉතින් ගඟේ වතුර මට්ටම ටිකක් වැඩි වෙලා තිබුණේ අපි යනකොට. ඒ දැන් මේක යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් වැස්ස නම් නැවතිලා නැහැ. පේනවනේ ළමයි. මං ඉතින් අපේ හොස්ටල් එකේ තනියම ඉන්න බැරි නිසා ගියා රාමනාදන් හොස්ටල් එකේ මගේ යාළුවෙක් ඉන්නවා එයාගේ රූම් එකට. බලන්න ඉතින් අපි කාපු දේවල්. එතන ළමයි හන්තාන view එක මාර ලස්සනට පේ. ඉතින් මගේ පුංචි ළමයෝ අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයෙත් ඉක්මනටම ඔයාලත් එක්ක එකතු වෙන්න එන්නම් මම ලස්සන වීඩියෝ එකකින්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.